ප්‍රසාද් සම්බන්ධයෙන් මම දන්නේ මට මේ වෙනකම් ප්‍රසාද් සම්බන්ධයෙන් මේ කියන්න දොසක් නැහැ. නමුත් ඉදිරියට ප්‍රසාද් මොකක් හරි ජඩ වැඩක් කළොත් ඒකට මම මේ කියන එක වළංගු නෑ. අපි එදාට යට බහිනවා. මේ දැන් ප්‍රසාද් සිරිවර්ධන කියන්නේ මගේ මිත්‍රයෙක් දේශපාලනට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආපු මිනිස්සෙක්. හරි මේ පළවෙනි වතාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් මෙයාගේ ආදායම් මාර්ගවල ටියුෂන් උත් තිබ්බනේ. කවුද? මම ප්‍රසාද්ව ගන්න හේතුව ඒකයි. උදාහරණයට වසන්ත පටන් ගන්නෙ ටියුෂන් කරලා. හරි ප්‍රසාදු ටියුෂන් කරනවා. මාත් ටියුෂන් කරනවානේ. එතකොට මට දෙන්නම හරි සමීප විද දැනෙනවා. එතකොට ප්‍රසාද් මේ ටියුෂන් ප්‍රසාද්ගේ ටියුෂන් වලට ඕනේ. ප්‍රසාද්ගේ ටියුෂන් වලට දේශපාලන නිසා වෙච්ච දේ මම දන්නවා. හරිද? කියන්නේ ප්‍රසාද් තරුණ දේශ ටියුෂන් කාර්යයක් විදියට කොහොමද භෞතික විද්‍යාව උගන්වගෙන නැගලා ආවේ? හරි පන්තිවල ළමයි කොහොමද හිටියේ? අන්තිමට දේශපාලනය කරන්න ඇවිල්ලා ප්‍රසාද්ට මොකද උනේ? හරිද? ප්‍රසාද්ගේ ටියුෂන් කඩම් වැටිච්ච එක තමයි උනේ. يعني මේ මිනිහා දේශපාලනට ඇවිල්ලා ආවේ තමන්ගේ වෘත්තිය මේ අපේට තියලා වගේ. හරි? උනේ ඒක. හැබැයි දැන් ප්‍රසාද්ලා ටියුෂන් කරද්දිත් අපි දන්නවා ෆ්‍රී කාඩ් දෙනවා. හරි? ළමයින්ට ඕන තරම් මං හිතන්නේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සෑහෙන ප්‍රමාණයකට ෆ්‍රී කාඩ් දීලා ඇති. හරි? කැම්පස් යන සිලෙක්ට් වෙච්ච ළමයින්ට ප්‍රසාද්ලා කැම්පස් ඉවර වෙනකනුත් උදව් කරලා තියෙනවා ඕන තරම්. අර ගුරු ගීතයේ හිටපු මේගොල්ලෝ කියන කෙනාට වඩා මේ මොනවාද දූෂණලා වගේ මිනිස්සු දකුණු කඳවුරේ ඕන තරම් ඉන්නවා. හරිද? තව ටියුෂන් ගුරුවරු මම ඕන තරම් දානවා. කාලා බීලා ඉන්නවා. කාලා බීලා ආතල් එකේ ඉන්නවා. වියදම් කරනවා, මිනිස්සුන්ට සලකනවා, මිනිස්සුන්ට උදව් කරනවා. ප්‍රසාද්ලා ගිහිල්ලා මල ගෙදරින් සල්ලි අරන් එන්නේ නැහැ. හරි? මගුල් ගෙදරින් සල්ලි අරන් එන්නේ නැහැ. හරි? එතකොට අපිට මෙතන පේනවා වෙන කතන්දරයක්. ඒ කියන්නේ ධනය තියෙන අපිට ප්‍රශ්නයක් නැහැ ප්‍රසාද් මේ කාගේද මේ වසන්තලා මේ කොයිතරම් ධනවතුන් වුණත් ඒක හොඳයි. හැබැයි මේ විසංමුතිය මේ අමුතු කතා දෙක මේ ද්වි ස්වභාවය අන්ත දෙක ද්‍රව දෙකක තියෙන එක තමයි අවුල.